The video features an interview with Venerable Malambe Dhammanipuna and Venerable Urugamuwe Chandakiti Theros, who carry out the discourse that nirvana involves a being, Sata, who experiences it even after parinirvana. They speak out against interpretations that claim there is no being in nirvana, which creates an idea that the nirvana is an annihilation. The two venerables extend an open invitation to engage in discussion and debate on this matter, with the aim of delivering the correct doctrine to the followers of Buddhism. Of Buddhism sincerely apologizes for any misinterpretations that may have arisen in the English translation, and humbly welcome any suggestions to help make it clearer to the public. Such inaccuracies may have occurred due to the inherent difficulty of expressing transcendental experiences and realities through a language designed for the conventional world. The video was recorded on the 1st of July, 2025 at Patanakanda Forest Monastery, Sri Lanka. අපි දැන් මේ වටිනා ධර්ම දානමය පින්කමක් ලබා දෙන්නේ මනුස්සුන්ට ජීවිතේ යහපත් කරගන්න සපවත් කරගන්න. ඒ නිසා අපි මම මේ මොහොතේ අපි සිළු දෙනාම අදිෂ්ඨාන කරනවා ලෞතර බුදුරජාණන් වහන්සේලාගේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් පිහිටෙන් පිළිසරණින් මේ උතුම් කටයුතු සාර්ථක වෙන්න කියලා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන්න ධර්ම සාකච්ඡාවට කැමැති පොළොවාසී දෙවියන්ගේ පටන් අකින්ටා බඹලෝ දක්වා විසිරී පැතිරී සිටින අල්පේශාකි මහේශාක සිළු දෙවියෝ සතුට සිත් උපදවගෙන සතුට සිතින් මේ උතුම් පින්කමට සහ සම්බන්ධ වී පින්ඵල නෙලා ගනිත්වා කියලා සාදුනා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු You must be somebody who is seeking nirvana in the Buddhism, no matter you are a tantric or a Mahayanic or a Theravadin. You must be practicing to attain nirvana, the utmost fruit that Buddha said that we can achieve. So, have you ever thought what will you be experiencing in nirvana itself? Sri Lanka is a Buddhist country, Theravada Buddhist country. There are many groups and traditions that are practicing Buddhism in many forest monasteries located in Sri Lanka. These days, we see that there are different interpretations for nirvana. What will happen in nirvana? What will you be experiencing? So here I have fortunate to have a discussion on that regarding with Venerable Malambe Dhammanipuna Thero of Patanakanda Forest Monastery and Venerable Urugamuwe Chandakiti Thero of Kopakanda Monastery. Yeah. So we will be discussing what nirvana is, what a person will be experiencing in nirvana that might be your utmost goal. So we can start. සවනාස දැන් ඔබ වහන්සේලා අපි දන්න විදිහට දැන් නිර්වාණයේ ස්වභාවය නිර්වාණයට යන සත්‍යයේ ස්වභාවය ඒ නිර්වාණ ස්වභාවය ගැන ඔබ වහන්සේලා යම් කිසි පැහැදිලි කිරීමක් කරමින් ඉන්නවා මේ ලංකාවේ ගොඩක් ඩිස්කෂන්ස් වලින් මම දැක ආගියුමන්ට්ස් වල තියෙනවා. ඒතර සවනාස දැන් ඇත්තටම මම සඳහන් කළා වගේ දැන් ලංකාව කියන්නේ ගොඩක් නිර්වාණගාමී රටක් ගොඩක් ආරණ්‍ය සේනාසනවල නිර්වාණගාමී ප්‍රතිපදාවේ නිරලා නිර්වාණය සොයන අපේ භික්ෂුන් වහන්සේලා ඉන්නවා. එතකොට දැන්
ඔබ වහන්සේලා පවසන විදිහට දැන් ඒ සොයාගෙන යන නිර්වාණය, ඒ කියන්නේ ඒ නිර්වාණ ස්වභාවය ගැන ඒ යම් තැන්වල යම් වැරදි අර්ථකථන තියෙන බව තමයි ඔබ වහන්සේලා ඉස්මතු කරන්නේ. එතකොට අපි පටන් ගමුද? දැන් ඔබ වහන්සේලාට තියෙනවා නිවැරදි අර්ථකථනයක්. එතකොට ඔබ වහන්සේලාගේ නිර්වැරදි අර්ථකථනය අපි කතා කරන්න කලින් දැනට මේ දැන් පවතින මේ වැරදි අර්ථකථනයක් මොනවද නිර්වාණය සම්බන්ධයෙන්? මේ පින්නත් දුව බොහොම කාලෝචිත ප්‍රශ්නයක් තමයි ඇහුවේ. බොහෝ දිනෙක අපි කෙනෙකුගෙන් ඇහුවොත් නිවන් දකින්න කියලා තමයි හැම බෞද්ධයෙකුගේම අහිංසක මේ ප්‍රාර්ථනාවක්. අපි හැම පින්කමක්ම කරලා අවසානයේ අපි ප්‍රාර්ථනා කරනවා නිවන් සප ලැබේවා. ඒ වගේම නිවන බලාපොරොත්තු වෙන නිවන ප්‍රාර්ථනා කරන කෙනෙක් හොයාගන්න නැති තරම්. හැබැයි බොහෝ දිනෙකට ඒ නිවන කුමක්ද? නිවන කියන්නේ මොන ස්වභාවයක්ද? නිවන් දකින්න අපි මොකක්ද කළ යුත්තේ? ඒ කොතෙක් දක්වා කළ යුතුද? නිවන කියන දේ අත්දකින්න පුළුවන්ද? නිවන් දැක්ක අයට මොකද උනේ? නිවන් දැක්කොත් Tamanට මොකද වෙන්නේ? මේවට උත්තර නැහැ. හැබැයි ඒක හරියට නිකන් අර නිවන් දකින්න යන වැඩපිළිවෙල ගොඩක් අයට නිකන් අර ඇඩ්‍රස් එකක් නැතුව ගමනක් යනවා වගේ වැඩක් වෙලා. ගොඩක් අයට ඒ වගේ දෙයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඇඩ්‍රස් එකක් නැතුව ගමනක් යනවා. දැන් මේ හරියට මේ මම අනුරාධපුරේ යනවා කියලා මෙයා යන්නේ ගාල්ලේ පැත්තට. හැබැයි ගාල්ලේ පැත්තට යන ගමන් මෙයා කියන්නේ මම කොහොම කරි අනුරාධපුරේ යනවා, මම කොහොම කරි නිවන් දකින්නවා. අනිවාර්යෙන් මට නිවන් දකින්න ඕන කිය මම කොහොම කරි අනුරාධපුරේ යනවා කිය යන්නේ ගාල්ලේ පැත්තට. යන්න අනුරාධපුරෙන් ඈත් වෙනවා. ඒ වගේ දැන් ඒ නිසා අඩුම ගානේ මේ පැත්තට යන එක නැවැත්තුවොත්, යන එක නවත්තලා මේ පැත්තට හැරුණා කියන්නේ නිවනට කිට්ටු වෙනවා. ඒ නිසා අපේ ස්වාමීන් වහන්සේ මට කියන්න තියෙන්නේ නිවන කියන්නේ අත්දැකීමක්. අද නිවන ගැන බොහෝ දෙනෙකුට තියෙන්නේ නිවන ගැන බොහෝ දෙනෙකුට තියෙන ප්‍රණීත අදහසක් නෙවෙයි. ධනාත්මක අදහසක් නෙවෙයි නිවන ගැන බොහෝ දෙනෙකුට තියෙන්නේ. නිවන ගැන බොහෝ දෙනෙකුට තියෙන්නේ ලොකු බීතියක්, බයක්, අකමැත්තක් තියෙන. මොකද ඒ අය අද බොහෝ දෙනෙක් හිතනවා නිවන් දැක්කොත් නිවන් දැක්කයි නැති වෙනවා, අවසන් වෙනවා. නිවන් දැක්කොත් නිවන් දැක්කයි අවසන් වෙන, ඉවර වෙනවා. නැත්තට නැති වෙනවා. කෙනෙකුට නැත්තට නැති වෙන්න කැමතියි නිවන් දකින්න. ඒ කියන්නේ හරියටම මැරෙන ක්‍රමය තමයි අද කියන්නේ. සනස අද කියන්නේ මේ හරියටම නැත්තට නැති වෙන්න කැමති අය. ජීවිතේ එපා වෙච්ච අය. අයි ජීවත් වෙන අකමැති අය කළ යුතු එකම දේ තමයි නිවන් දැක්කනම් හරි අයිත් උපදින්නේ කියලා. ඒ වගේ හේකින් තමයි මේ ජීවිතේ අවසන් වීමක්, ජීවිතේ නැතිවීමක්, ජීවිතේ කෙලවර වීමක් තමයි මේ නිවන කියලා හිතන්නේ. ඒ නිසා බොහෝ දෙනෙක් නිවන් දකින්න කැමැත්තක් නැහැ. කෙනෙකුට නිවන් සැප ලැබේවා කිව්වොත් සමහර අය කලබල වෙනවා. ඔන්න මම මරා ගන්න හදනවා. දැම්මනේ අපිට නිවන් දකින්න ඕනේ. මට තව ටිකක් ජීවත් වෙන්න ඕන. ඒ නිවන් සැප ලැබෙන්න කියන්නේ තව ටිකක් මට ජීවත් වෙන්න ඕන කියලා අර නිවන ගැන තියෙන්නේ ජීවිතේ අවසන් වීමක්, නැතිවීමක්, විනාශ වීමක් කියන අදහසක් ගිහින් තියෙනවා. අන්නේ අදහස වැරදි. නිවන කියන්නේ ජීවිතේ, නිවන කියන්නේ නිවන් දැක්ක කෙනාගේ නැතිවීමක් නෙවෙයි. නිවන කියන්නේම මරණ දේත් එක්ක එකතු නොවී ඉන්න අත්දැකීමක්. නිවන කියන්නේම මරණ දේත් එක්ක එකතු නොවී ඉන්න අත්දැකීමක්. ලෙඩ වෙන දේත් එක්ක එකතු නොවී ඉන්න අත්දැකීමක්. ජරාවටපත් වෙන දේත් එක්ක එකතු නොවී ඉන්න අත්දැකීම තමයි නිවන කියන්නේ. තවත් ඉදිකින් කිව්වොත් දුකින් මිදී වාසය කිරීම. ලෙඩවීම, ජරාව, මරණය දුකක් නම් ඒ දුකින් මිදිලා ඉන්න. නිවන තුල කිසි දුකක් නැහැ. දුකින් මිදිලා ඉන්න, දුකත් එක්ක මිශ්‍ර නොවි ඉන්න අත්දැකීම. තවත් ක්‍රමයකට කිව්වොත් තමන්ට අයිති නැති දෙයින් තමන් මිදිලා වාසය කිරීම.
තමන්ට අයිති නැති දෙයින් තමන් මිදිලා වාසය කරනවා. දැන් අපි තාම දන්නේ තමන්ට අයිති නැති දේ. තමන්ට අයිති නැති දේ අපි හිතන්නේ තමන් කියලා. ලෙඩ වෙන දේ, ජරාවටපත් වෙන දේ, මැරෙන දේ අපි හිතන්නේ තමන් කියලා. ඒ ටික තමන් කියලා හිතාගෙන ඉන්නකන් ඒ ටික ලෙඩ වෙන දේ තමයි මම, ජරාවටපත් වෙන දේ තමයි මම, මැරෙන දේ තමයි මම කියලා හිතන් ඉන්නකන් මට කවදාකවත් ලෙඩවීමෙන්, ජරාවෙන්, මරණයෙන් මිදෙන්න බෑ. එහෙනම් අපි තේරුම් ගන්න ඕන ජරාවටපත් වෙන, මැරෙන, ලෙඩ වෙන, දුකට අයිති දේ දුකින් මිදෙන්න. දුකට අයිති දේ දුකින් මිදෙන්නත් කියන්නේ දෙකක්. දුකින් මිදෙන්නත් කවදාවත් එකක් වෙන්නේ නැහැ. එකක් වුණා නම් කිසිම කෙනෙකුට එහෙනම් දුකින් මිදීම අත්දකින්න බෑ. කොයි වෙලේ බුදුහාමුදුරුවෝ දෙකක් පෙන්නනවා. දුකක් තියෙනවා, දුකින් මිදෙන්නේ කියනවා. ඊට පස්සේ මරණ දෙයක් තියෙනවා, ඒකෙන් මිදෙන්නේ කියනවා. ලෙඩ වෙන දෙයක් තියෙනවා, ඒකෙන් මිදෙන්න පුළුවන්, මිදෙන්නේ කියනවා. එහෙනම් දුකින් මිදෙන්නත් එකක් වුණා නම් එහෙනම් කිසිම කෙනෙකුට දුකින් මිදීම අත්දකින්න බෑ. දුකින් මිදෙන්න පුළුවන් වෙන්නේ දුකින් මිදෙන්නත් දෙකක් නිසා. ඒ නිසා බුදුහාමුදුරුවෝ හොයාගත්තා දුක නැතුව වාසය කිරීම, දුකින් මිදීම, දුකත් එක්ක මිශ්‍ර නොවීම, දුකේ හට ගැනීමත් නිරෝධයක් අත්දැකීමින් වාසය කිරීම. මේක තමයි මේ සාකච්ඡාවට මම කෙටි ප්‍රවේශයක් වශයෙන් සිහිපත් කරන්නේ. අපි මටත් ඒ සම්බන්ධ මෙහෙම දෙයක් කිව්වොත් මේ අපි මුලින්ම දැනගන්න ඕන කාරණා තමයි මේ දුක හා දුක දැනෙන්න. එහෙමයි. දුක වෙන එකක්, දුක දැනෙන්න වෙන කෙනෙක් කියන එක. මේ මතයට ආවොත් විතර මේකේ දුක නිදහසීමක් අත්දකින්න පුළුවන්. කාර්යයෙන් ඒ කියන්නේ දුකෙන් වෙන්වෙන්නත් පුළුවන් ඒකට. යම් කෙනෙකුට දුකක් එද්දී ඒකට යටවෙන්න ඉන්න පුළුවන් හැකියාව වෙන්නේ එතනට. ඒ එහෙම දැක්කොත් විතරයි. ඒ දුක කියලා භාවිතනාශ යම් තාක් දෙයක් පැනෙවුවද ඒ සියල්ල දුකට අයිති දේවල්. ඒ සියල්ල තහවුරු වෙන කෙනෙක්. ඕකට තමයි මේක දුක කියලා තහවුරු වෙන්නේ. අන්න මේ දෙක හරියට වෙන් වුණාන් පස්සේ මේක තහවුරු වුණාන් පස්සේ අන්න එහෙම කෙනා අයට තමයි දුකට නොඇලී වාසය කරන්න පුළුවන්. දුකෙන් වෙන් වෙලා වාසය කරන්න පුළුවන්. දුකට යට නොවි වාසය කරන්න පුළුවන්. ඒ දුකත් එක්ක මිශ්‍ර නොවි වාසය කරන්න පුළුවන්. මේ දුකත් එක්ක එකතු නොවි වාසය කිරීම තමයි නිවන කියන්නේ. ඒ නිසා තමයි දුක සපක් මේ නිවන සපක් උනේ. මොකද සපක් අපි සාමාන්‍ය මෙහෙම කිව්වොත් සැප දුක කියන එක දැනෙන්නේ ජීවිත නැයිනේ. ජීවත් නොනයිට සැප දුක දැනෙන්නේ නැහැ නේ. ඒතර මේ යම් තාක් දුක පැනවුවා නම් ඒක දැනෙන්න ජීවත් වෙන්න. ඒක දැනගන්න ජීවත් වෙන්න. ජීවිතයට ඇවිත් තමයි ඒක දැනෙන්නේ. යම් තාක් සැප පැනවුවා නම් ඒක දැනෙන්නත් ජීවත් වෙන්න ඕන. ඒ දෙකටම ජීවත් වෙන්න ඕන. සැපක් කියලා දැනගන්නත් ඔහු ඉන්න ඕන. දුකක් කියලා දැනගන්නත් ඔහු ඉන්න ඕන. ඉන්න කෙනෙකුට තමයි මේ ස්වභාවය සැපක් කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ. මේ ස්වභාවය දුකක් කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ නිවන සැපක් කියලා හිතන්නේ. නිවනෙන් අපේ ජීවිතේම අවසන් වෙනවා නම් නිවන සැපක් වික වැරදි තමයි. එතන මේ භාවිතන් සමිත පෙන්වන්න උත්සාහ කරේ මොකද්ද? අපේ ජීවිතේම නසන්න බෑ කියන එක. අපිව නසන්න බෑ. ඒ නිසා බුදුරු සොයාගත්ත මොකද්ද? දුකට පිළියමක්. මේ තමයි ධර්මයේ මූලික ඉලක්ක වෙලා තියෙන්නේ දුකට පිළියමක් වාදීම හැමදාම දුක අපිට අයින් කරන් දුක කියන්නේ ඉවත් කරන් ජීවිතන ක්‍රමවේදය. නිවන කියන්නේ ඒක. මේ තමයි ධර්මයේ මූලික ඉලක්කය. දැන් අපිට දැනගන්න ලැබෙන විදිහට හැමතැනම අහන්න ලැබෙන්නේ මේ මම නැති කිරීමක් ගැන. ඒක වැරදි ඒ කියන්නේ. මම නැති කරලා නිවනට යනවා කියන එක නේද? බුදුහාමුදුරු හොඳ ප්‍රශ්නයක්. අද ගොඩක් අය පටලැවිලි ඉන්න තැනත් එතන. බොහෝ දෙනෙක් ඔය මම නෑ කියලා එහෙම කියන අය අපිට අහන්න ලැබෙනවා. මේ හැබැයි බුදුරජාණන් වහන්සේ කිසිම සූත්‍රයක කිසිම තැනක සඳහනක් වෙන්නේ මම නෑ කියලා. මම නෑ කෙනෙක් නෑ පුද්ගලයෙක් නෑ සත්වයක් නෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නෑ. එතකොට දැන් කවුරු හරි කෙනෙක් කියනවනම් මම නෑ කියලා එහෙනම් මට දුකින් මිදෙන්න කියන්නේ. මට එහෙනම් දුකින් මිදීමක් අවශ්‍යතාවයක් නෑ. ඇත්තට මම නැත්තම් මට දුකින් මිදෙන්න බණ කියන්න අවශ්‍යතාවයක් නෑ. දුකකුත් තියෙන විදිහක් තමයි. ඔව් මට දුක ප්‍රශ්නයක් වෙන විදියකුත් නෑ. සතර අපායෙන් මිදෙන්න මම මහන්සි ගන්න ඕනේ. මම නැත්තම් අවබෝධ වුණා නම් ඔව් දැන් ඔය ප්‍රැක්ටිස් එකෙන් මම නැති කරන්න යන එකක් නේද වෙන්නේ? ඒ කියන්නේ ඒ ප්‍රැක්ටිස් එක නෙමෙයි. එහෙම කරනවා කියන්නේ මොහු ඉන්නවා කියන එක පිළිඅරන් ඉවරයි. ඒ අනිත් එක දැන් ධර්මයේ කියන්නේ තහවුරුන දේවල්. එහෙම.
තහවුරු නොවන ධර්මයට කියන්න බෑනේ. යමක් තහවුරු වුණා කියන්නේම තහවුරු වෙන දේ වෙන එකක් තහවුරු වුණා වෙන කෙනෙක්. ඒ යම් කෙනෙක් මම නැති බව තහවුරු වුණා කියලා කිව්වොත් එහෙම කිව්වේ නැත්නම් එහෙම දැක්කේ නැත්නම් කියන්න බෑනේ. තහවුරු නැත්නම් කියන්න බෑනේ. තහවුරු වුණා කියලා කියන්නේම අපු ඔහුනක කියනවා මොකද මම ඉන්නවා කියලා. කාටවත් මම නැහැ කියන එක තහවුරු කරන්න බෑ. තහවුරු කරන කෙනෙක් නැහැ නැත්තම් නේද? තමයි තහවුරු වෙන්නේ නැහනේ. තහවුරු වුණා කියන්නේ මම නැහැ කියලා තහවුරු වුණා කියන්නේ අපු නොකිය කියන මම ඉන්නවා කියන එක බෑ. එතන මේ කාටවත් මම නැහැ කියන එක කවදාක තහවුරු කරන්න බැරි දෙයක්. ඇත්තටම මම හැමතිස්සෙම ඉන්නේ මම ඉන්න බවමයි තහවුරු වෙන්නේ. ඒ නිසාම දුකට උත්තර හොයන්නේ. දුකෙන් මිදීමක් හොයන්නේ. සැපයක් හොයාගෙන යන්නේ. දුක අයින් කරන්න උත්සාහ කරන්නේ. ඒක තමයි මේ අද නමුත් යන්නේ මොකද ගොඩක් වෙලාවට මේ ධර්ම කියලා කියා දෙන්න උත්සාහ කරන්නේ මම කියන සබාවේ නැහැ කියන එක. ඒක. මම එහෙම ඒක ඇත්තම මේ දුව මේ ඔය මම නෑ කෙනෙක් නෑ කියලා ඔය බණ කියන අය මං කියන්නේ සානස මයික් එකට විතරයි ඔය මම නෑ කියන්නේ. ඒක අය මයික් එකට විතරයි මම නෑ කියන්නේ. නැත්තම් එයාලා අනිත් හැම මොහොතෙම මේ මට හොඳට දානිය ඕන. මට හොඳ වාහනයක් ඕන. මට හොඳට කෑම ටික ඕන. මට හොඳ පඩියක් ඕන. මං කියන දේ අනිත් අය අහන්න ඕන. අනිත් හැම දෙයකම මම ඉන්නවා. අතින්ට විතරක් එයාලා අර කන්න ඕන වෙලාවට කියන්නේ අපි මේ කන්න ඕන වෙලාවට කබර ගෝයක් තල ගෝයා වගේ පේනවා කියලා. ඒ වගේ. අන්න ඒ වගේ න්‍යාය පාවිච්චි කරනවා. අර ඒ කියන්නේ එයාට ධර්මයේ වැටෙන අවබෝධයක් ලිහිච්ච නැති නිසා ඒ අහන ප්‍රශ්න වලට උත්තරයක් දී ගන්න බැරි වුණා. මගාරින්න පාවිච්චි කරන දෙයක් තමයි මෙතන මම නෑ කියලා. මම නෑ කියලා මම කොහොමද දැනගත්තේ? කවුද දන්නේ එහෙම දැනගත්ත කෙනා? අනිත් ඒක සංසය එහෙම මම නෑ කියලා දැනගත්ත කියලා හොට ලැබෙන ප්‍රයෝජනක් තියෙනවා. ප්‍රයෝජනක් තියෙනවා අනිත් ප්‍රයෝජන ගන්න කෙනෙක් ඉන්නවනේ අපෝ. එහෙමයි. මේ ප්‍රයෝජන නැත්නම් ඒක දැනගන්න එක තේරුමකුත් නෑනේ. මේ මම නෑ කියලා ගැනීමම ගැටලුවක් කියලා මොකද මේ අයගේ උත්සාහය තියෙන්නේ මෙතන මම නෑ කියලා ඔප්පු කරෙන් පස්සේ එහෙම උපකාර කරන උත්සාහ කරනවා. ඊට පස්සේ යට ඒක හරි පහසුයි අනාගතේ තමන්ගේ නැතිවම ගැන කියන්න. මෙතන මම කියලා කෙනෙක් නෑනේ එහෙනම් නැතිලා ගියන් පස්සේ ප්‍රශ්නයකුත් නෑ. මේක මේ තමන්ගේ විනාශය පෙන්වන උනන් මේ දර්ශනේ දැන් මේ පෙරන් මේ තමන්ගේ විනාශය මතු කරන්න උත්සාහ කරන කට්ටිය තමයි මේ මම නෑ කියලා පෙන්වන්න උත්සාහ කරන්නේ. තමන් නෑ ඒකට ඒක හරි ලේසියෙන් මේ පෙන්වන්න පුළුවන්. ඊළඟ එක තමයි දුව මේ බුදුරජාණන් වහන්සේ කිසිම සූත්‍රයක මම නෑ කියලා දේශනා කළේ නෑ. හැබැයි බුදුහාමුදුරුවෝ නොඑක ආකාරයෙන් නොඑක උපමා වලින් අනුශාසනා කරලා තියෙනවා දේශනා කරලා තියෙනවා මම නොවන දේවල්. රූපං නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති. මේ රූපය මම නෙවෙයි. රූපේ මම නෙවෙයි. මේ රූපේ මගේ නෙවෙයි. මේ රූපය කොහෙත්ම මම වෙන්නම බෑ. මම නොවේමයි. දැන් රූපේ මම නෙවෙයි කියනකොට ඉන්න මම කෙනෙක් අන්න මම පැනවිලා ඉවරයිනේ. එන බුදුහාමුදුරුවෝ මේ අර්බුදය ඇති වෙන වචනයක් භාවිතා කරන්න ඕනේ නෑනේ. එන කෙලිම මම නෑ කියන්නේ තිබුණනේ. රූපයක් ගාව ගන්න නැතුව එහෙනම් කෙලින්ම කියන්න තිබුණා මම නෑ කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මම නොවන දේ මොකක්ද? මගේ නොවන දේ මොකක්ද? මගේ වසඟේ පවත්වන්න බැරි දේවල් මොකක්ද? රූපේ මම නෙවෙයි. දැන් රූපේ මම නෙවෙයි කියනකොට දුවට හිතෙන්නේ මම නෑ කියලාද රූපේ මම නෙවෙයි කියලාද? රූපේ මම නෙවෙයි කියනකොට ඔබට තහවුරු වෙන්න ඕන ඔබ නෑ කියලාද රූපේ ඔබ නෙවෙයි කියලාද? මම ඉන්නවා නමුත් රූපේ මගේ නෙවෙයි. අන්න හරි. දැන් අපි ඇහුවොත් දැන් මේ මම දුවගෙන් ඇහුවා මේ රූපේ මම නෙවෙයි. මේ රූපේ මම නෙවෙයි කියනකොට මට තහවුරු වෙන්න ඕන මම නෑ කියලා නෙවෙයි. මේක මම නෙවෙයි කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ කොයි වෙලෙත් මම නොවන දේ මොකද්ද කියලා පෙන්නනවා. මෙන්න මේකත් මම නෙවෙයි. මෙන්න මේකත් මම නෙවෙයි. මේ දේත් මම නෙවෙයි. ඒකෙන් කියන්නේ මම නෑ කියලා. ඒකයි මේ කියන්නේ මේ කට්ටිය සාන්නාස මේ සර්පයාගේ නැට්ටෙන් අල්ලගෙන. හරි? ඒ නිසා බුදුහාමුදුරුවෝ කිසිම තැනක මම නෑ කියලා දේශනා කළේ නැහැ. බුදුහාමුදුරුවෝ කොයි වෙලේ පෙන්නන්නේ මම නොවන දේ මොකද්ද? මගේ නොවන දේ මොකද්ද? මගේ වසඟේ පවත්වන්න බැරි දේ මොකද්ද? රූපය මම නෙවෙයි. මගේ නෙවෙයි. වේදනාවත් මම නෙවෙයි. මගේ නෙවෙයි. සංඥාව, සංස්කාර, විඥානය මේ ටිකම මම නෙවෙයි. ඒකෙන් කියන්නේ මම නෑ කියලා. ඒ නිසා මට ඒකෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ. ඒකෙන් මිදෙන්න පුළුවන් කියනකොටම මිදෙන දේත් මිදෙන්නත් පැනවිලා ඉවරයි. යමකින් මිදෙන්න කියනකොටම මිදෙන දෙයක් තියෙන්න ඕන, මිදෙන්නෙක් ඉන්න ඕන. අන්න මිදෙන්න තමයි මම තමයි මිදෙන්නේ. දැන් මට කාලයක් තිස්සේ මේකෙන් මිදෙන්න බැරි වුණා. මට දැන් බුදුහාමුදුරුවනේ මේකෙන් මිදෙන ක්‍රමي. ධර්මයේ තියෙන තමන්ට ගලප ගන්න. තමා තුලින් දකින්න. තමන් මිදෙන්න. මේ බුදුහාමුදුරුවෝ එහෙම ධර්මයේ ගුණේකුත් පනවල තියෙන තමා තුලින් දකින්න කියලා. අපි කිව්වොත් එහෙම තමන් නෑ මම නෑ කියලා. ඒක මම දකින්නේ සානස මේ ඒක තමයි කවුරු හරි එහෙම කියනවනම් මම නෑ කියලා.
ඒක ලොකුම ධර්ම විකෘතිය. සවනස දැන් ඒකක් මේ කාටද කියනවා මට මම නැහැ කියලා අවබෝධ වුණා කියලා යම් කෙනෙක් කියනවා නම් එහෙම අවබෝධ වෙච්ච කෙනාට ඉතින් හට කරන්න දෙයක් ඇත්තේ නෑ. කරන්න දෙයක් නෑ මොකද ඔහු නෑනේ. මේ ඒක කරන මේ අනිවාර්යයෙන් ඉතින් හට කරන්න දෙයක් තියෙයි කියලා කියන්නේ මම තමන් ඉන්නවා කියන එකමයි. එහෙම. සවනස මේ දැන් ඔය අනත්ත කියන සංකල්පයෙන් ඒක no self කියලා එතකොට අපිට අවබෝධ වෙන්නේ එහෙම ස්වභාවයක් නැති කතාවක් කියන එක. ඒක පොඩ්ඩක් ඔබවහන්සලා කියනවනේ. අනත්ත කියන තමන්ගේ වශයෙන් පවත්වන්න බෑ කියන එකනේ. එහෙමයි. අනත්ත කියන තමන්ගේ වශයෙන් පවත්වන්න බෑ කියන එක. තමන්ගේ වශයෙන් පවත්වන්න බෑ කියන්නේම තමන් ඉන්නවා කියන එකයි. මට මගේ වශයෙන් පවත්වන්න බෑ ඒ දේ. මොකද්ද මගේ වශයෙන් මේ මොකද්ද මගේ වශයෙන් පවත්වන්න බැරි දේ? රූපය. රූපය මගේ වශයෙන් පවත්වන්න බෑ. ඉතින් මම නැහැ කියන අදහසක් නෙවෙයි කියන්නේ මම ඉන්නවා මට මේක මගේ වශයෙන් තියාගන්න බෑ. වේදනාව මගේ වශයෙන් තියාගන්න බෑ. ඒක මම නැහැ කියන අදහසක් නෙවෙයි කියන්නේ. මේ දේ මගේ වශයෙන් පවත්වන්න බෑ. ඒ වශයෙන් පවත්වන්න බෑ කියනකොට මගේ ඉවරයි. තමන් ඉන්නවා කියන එක. මේ උත්සාහ කරලා මොකද වශයෙන් පවත්ව ගන්න. අපි මෙච්චර කල් උත්සාහ කරේ ඒක වදනස් කියන එක වැරදි. ඒක කරන්න බැරි දෙයක්. ඒ නිසා වා දකින්න මේ තමන්ගේ වශයෙන් පවත්වන්න බැරි බව තහවුරු කරගන්න. අන්න එහෙම කෙනා ස්කන්ධ පහ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ තමන්ගේ වශයෙන් පවත්වන්න බෑ කියලා තහවුරු වෙච්ච කෙනා කවදාකවත් ඒක තමන් කරගන්න උත්සාහ කරන්නේ නැහැ. අන්න එහෙම කෙනා නිදහස් ඉන්න පුළුවන්. එහෙම. මේවා මේ පහනේ දුක. අන්න එතනයි නිවීම තියෙන්නේ නේද? ඒකේ නිවීම තමයි තමන් අත්දකින්නේ. තමන්ට අත්දැකීමක් ලබන්න නම් අත්දැකීමක් ලබන්නෙක් ඉන්න ඕන. එතකොට අපි කිව්වොත් අත්දැකීම ලබන්නෙක් නැහැ, කෙනෙක් නැහැ, තමන් නැහැ කියලා කිව්වොත් ඒක මේ ධර්මයේ ප්‍රැක්ටිස් කිරීම එන කොච්චර පව් කළත් ප්‍රශ්නයක් නැහැ. කොච්චර පින් කළත් වැඩකුත් නැහැ. අපි නම් කිසිම දෙයක් ප්‍රැක්ටිස් කරන්න ඕන කවුරුත් නැහැ නික ඔටෝ වෙන්න ඕන. නිකන් සොම්බිල වගේ. නික ඔටෝ වෙන්න ඕනේ එහෙනම්. මේ මාර්ගෂ්ටාංගික මාර්ග බුදුහාමුදුරුවෝ කියනවා සම්මා වායාම. මේ කියන මේ තමන්ට කරන්න කියලා කියන්නේ දෙයක් පැහැදිලිවම කියනවා. මාර්ගේ වඩන්න. ප්‍රැක්ටිස් කරන්න. ඒක ප්‍රැක්ටිස් කරන්න කියනකොටම කරන්නේ පැනවිලි ඉවරයි. දැන් අද වෙලා තියෙන බරපතලම ප්‍රශ්නේ තමයි ලෞතර බුදුහාමුදුරුවෝ අදාළ ධර්මයේ අර්ථය දේශනා කරන්න කලින් අද මේ අපිට වෙලා තියෙන ලොකුම ගැටලුව මේක. මම කියන්නේ මේක යුගයේ හරි අභාග්‍යයක් මේක. අද බණ කියන්න කලින් බණ අහන කෙනෙක් ඉන්නවා කියලා ඔප්පු කරන්න වෙලා තියෙනවා. බණ කියන්න කලින් බණ අහන කෙනෙක් ඉන්නවා කියලා ඔප්පු කරන්න වෙලා තියෙනවා. නුඹටයි මේ බණ ටික කියන ඔයාට කියන්නේ ඔයා ඉන්න. නැත්නම් මේ ස්කන්ධ පහට අමතරව තව කෙනෙක් ඉන්නවා කියලා ඔප්පු කරන්න වෙලා තියෙනවා. ඊට පස්සේ තමයි බණ ටික කියන්නේ. තමන්ට ෂුවර් නේ තමන් ඉන්නවද නැද්ද? ඉතින් කාටද බණ කියන්නේ? බණ අන්තිමට බණ කිව්ව කෙනෙකුත් නැහැ බණ අහපු කෙනෙකුත් නැහැ. අර සියඹල ගෙනාවේ නැහැ වගේ. ඔහොම කතාවක් තියෙනවා. අහලා තියෙනවනේ සියඹල ගෙනා. සියඹල කඩාගෙන ඇවිල්ලා මිනිස්සෙක් මේ ඒ ටික විකුණ ගන්න යනකොට ඒ කඩේ ගන්න ගිය මුදලාලි මේ සියඹල අමුයි කියලා කොටසක් අයින් කළා. ඊට පස්සේ පොතු වලට කියලා කොටසක් අයින් කළා. අන්තිමට යා අහලා මං ඒතකොට සියඹල ගෙනාවේ නැද්ද කියලා. අන්න ඒ වගේ කරා අන්තිමට මම නැහැ. ඒ වගේ. අන්න ඒ වගේ කතාවක් තමයි අද මේ බණ්ඩ කියන්නේ. ඒ නිසා මේ මම නැහැ කියන එක ඇත්තම ලොකු විහිළුවක්. ලොකු මුලාවක්. ඒ නිසා ඒ අය කවදාවත් මම නැහැ කියලා කෙනෙක් කියනෝන. ඇයි ඒ කට්ටිය බණ කියන්නේ? ඇයි ඒ කට්ටිය මේ දුකින් එන ඇයට දුක ප්‍රශ්නයක් කියන විදියක් නැහැනේ. දුක කාට ගැටලුවක් නැහැ මම නැහැනේ. මම නැහැනේ. නේ ඒ වගේ අයට දානි දුන්නත් පිනක් නැහැ. එහෙම බණ කියන අයට දානි දුන්නත් පිනක් නැහැ. දානි දුන්න කෙනෙකුත් නැහැ, පින විපාක දෙන කෙනෙකුත් නැහැ. දැන් එතකොට දැන් මම නැති කරගන්න යන අය තමයි දැන් ගොඩක් ඒ විදිහට ප්‍රැක්ටිස් කරගෙන යන්නේ සම්මත. ඒ කියන්නේ පොඩ්ඩක් දැන් කොහොමද මේක වෙන්නේ දැන්? දැන් ලොකු ප්‍රශ්නයක් කියන්නේ මේ මම නැති වෙන කෙනෙක් අත්දැකීම් කරන්න පුළුවන්ද කියලා දෙයක් කියනවානේ. මේක ප්‍රායෝගිකව දකින්න බැරි දෙයක්. ප්‍රායෝගිකව ලබන්න බැරි දෙයක්. ඉතින් ඊතරම ධර්මයේ වර්ධිලා. කාර්යය උත්සාහ කරනවා මම නැති බව අත්දකින්න තහවුරු කරගන්න. ඉතින් මෙයාට තහවුරු කරන ආදාකත් කරන්න හම්බෙන්නේ නැහැ. ඒකට මේ ඒ සඳහා ධර්මයේ පුරුදු කරත් ඒක අර්ථයක් නැති කතාවක්. බලා. දැන් ධර්මයේ තියෙන මොකද්ද? මම නැති බව තහවුරු කරන්න මේ ධර්මයේ තියෙන්නේ රූපය මම නොවන බව තහවුරු කරගන්න. රූපේ කියන ධර්මය මම නොවන බව 100%ක්ම තහවුරු කරගන්නයි ධර්මයේ තියෙන්නේ. එහෙමයි. වේදනාව කියන ධර්මය මම නොවන බව 100%ක්ම තහවුරු කරගන්නයි ධර්මයේ තියෙන්නේ. සංඥාව කියන ධර්මය මම නොවන බව 100%ක්ම තහවුරු කරගන්නයි ධර්මයේ තියෙන්නේ. සංස්කාර කියන ධර්මය තමන් නොවන බව මම නොවන බව 100%ක්ම තහවුරු කරගන්නයි ධර්මයේ තියෙන්නේ. විඥාන කියන ධර්මය මම නොවන බව 100%ක්ම තහවුරු කරගන්නයි ධර්මයේ තියෙන්නේ. අන්න එහෙම තහවුරු වෙච්ච කෙනාට රූපේ නැසුණත් යාට ගැටලුවක් නැහැ. තමන්ගේ දෙයක් නෙමෙයි ඒක. වේදනාවක් නැසුණත් තමන්ට ගැටලුවක් නැහැ. මොන වගේ වේදනාවක් දැනුණත් ඒත් තමන්ට ගැටලුවක් නැහැ. මොකද තමන්ගේ දෙයක්
නොවන නිසා. ඒ විඥානය නැසුණත් එයාට ගැටලුවක් නෑ. අන්න එහෙම කෙනාට තමයි රූපේ හටගෙන වෙනසම දකින්න පුළුවන්. මොකද ඒකේ මේක විතර මේ හටගෙන වෙනසම දකින්නවා කියන්නේ මේ පහට නැත්නම් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන මේ ධර්ම පහේ හටගෙන වෙනසම දකින්න පුළුවන් ඉන්නේම ඒ දේ තමන් නොවන බව තහවුරු වෙච්ච කෙනෙක්ට. ඒක හටගත්තත් එයාට ගැටලුවක් නෑ, වෙනසලා ගියත් එයාට ගැටලුවක් නෑ. තව පාරකට ගත්තත් ගැටලුවක් නෑ. මොකද එයාට කිසි ගැටලුවක් නෑ. මොකද තමන්ගේ දෙයක් නෙමෙයි. මෙන්න මේ ධර්මයේ තියෙන මෙන්න මෙතෙන්ට. ධර්මයේ තියෙන ස්කන්ධ පහ නැත්නම් දුක, එනකට මේ අනාත්ම ධර්මයන් පහ, අනිත්‍ය ධර්මයන් පහ තමන් නොවන බව තහවුරු වීම. අන්න එහෙම තහවුරු වෙච්ච කෙනාට දුක තමන් නොවන බව තහවුරු වෙනවා. ස්කන්ධ පහ දුකක්, ස්කන්ධ පහ කියන්නේ දුකක්. ස්කන්ධ පහ තමන් නොවන බව තහවුරු වෙච්ච කෙනාට දුක තමන් නොවන බව තහවුරු වෙනවා. ස්කන්ධ පහ කියන්නේ අනිත්‍ය ධර්මයන් පහක්. මේක තමන් නොවන බව තහවුරු වෙච්ච කෙනාට තමන් අනිත්‍ය නොවන බව තහවුරු වෙනවා. ස්කන්ධ පහ කියන්නේ අනාත්ම ධර්මයක්. මෙන්න මේ ධර්ම පහ තමන් නොවන බව තහවුරු වෙච්ච කෙනාට තමන් අනාත්ම නැත් බව ඊළඟට තහවුරු වෙනවා. මේ ධර්මයේ තියෙන මොකද්ද? මෙන්න මේ වෙන් ස්කන්ධ පහයි නැත්නම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මයන් පහ වෙන එකක් තමන් වෙන කෙනෙක් තහවුරු කරගෙන මේ ධර්ම තියෙන්නේ. එහෙම කරගත් කෙනෙක් කියන්නේ එහෙම කරගත් කෙනෙක්ට විතරමයි දුකෙන් වෙන් වෙලා දුකෙන් මිදලා දුකට යට නොවි සැපසේ වාසය කරන්න පුළුවන්. නැත්නම් නිවන කියන අත්දැකීම ලබන්න පුළුවන්. ඒක සනස මේ ඇති මේ තමන්නේ කියන එක මේ ඒක බුදු දේශනාවට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කෙනෙක් ගැන පුද්ගලයෙක් ගැන තමන් ගැන පැහැදිලිව බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. බුදුහාමුදුරුවෝ එක තැනකදී දේශනා කරනවා මට මතක විදිහට අංගුත්තර නිකායේ තියෙනවා අත්තකාර කියලා සූත්‍ර දේශනාවක්. ඒ අත්තකාර සූත්‍රයේ බුදුහාමුදුරුවෝ මට මතක විදිහට ඒ දේශනාවේ සඳහන් වෙනවා සානස මේක වැරදි මොන හරි කාරණයක් මට නිවැරදි කරන්න. තමන්ම ඉදිරියට යමින් මේ බහැදු තමන්ම ඉදිරියට යමින් තමන්ම ආපසු එමින් තමන්ම ඉඳිමින් තමන් කෙනෙක් කිනෝනම් තමන් නෑ කියලා. කියන්නේ කෙටියෙන් කිව්වොත් තමන්ට දුක දැනි දුක දැනෙන්නේ නෑ කියනෝන. තමන්ම ඉදිරියට යනවා, තමන්ම ආපස්සට එනවා, තමන්ම හිඳමින් එහෙම කෙනෙක් නෑ කියනෝන. ඒ වගේ කෙනෙක් මං දකින්නවක්වත් කැමති නෑ කියනවා. අත්තකාර සූත්‍රය. ඒ වගේ කෙනෙක් මං දකින්නවක්වත් කැමති නෑ කියනවා. මොකද මේ ඒ වගේ කෙනෙක් ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ සංස. ඔව් ඒ වගේ අදහසක් තියෙන කෙනෙකු කවදාකවත් මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ. ඒක අක්‍රීයවාදී කියන දෘෂ්ටියකට යනවා. එහෙම. අක්‍රීයවාදී කියන දෘෂ්ටියකට යනවා. අක්‍රීයවාදී කියන දෘෂ්ටියට වැටුණට පස්සේ ලේසියෙන් ගැලවෙන්න බෑ. එයාගේ අදහස තියෙන්නේ කරන්නෙක් නෑ, කරවන්නෙක් නෑ, මරන්නෙක් නෑ, මරවන්නෙක් නෑ. එහෙමයි. ඒක හරි භයානක දෘෂ්ටියක්. එහෙමයි. ඊට පස්සේ දැන් ඒක බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කළා. මම දකින්නවක්වත් කැමති නෑ කියනවා. එහෙමයි. ඒ වගේ. ඒ කියන්නේ හරි ඒක එයා කියන්නේ මේ Tamanට දුක දැනි දුක දැනෙන්නේ නැහැලු. ඒ අවබෝධයට ප්‍රයෝජනකුත් නැහැ සංස. නේ ඉතින් දුකින් මිදෙන්න උත්සාහ ගන්නෑ. සතර අපායෙන් මිදෙන්නේ මොකටද? කමන්නේ නැහැ. නිවන් දකින්නේ මොකටද? නිවන සැපයි කියලා දැනගන්න ඉන්න එපා. කෙනෙක් නැත්තම් කවුද නිවන් දකින්නේ? එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා බද්දවග්ගී කුමාරවරුන්. බද්දවග්ගී කුමාරවරු කියන්නේ මේ රාජ කුමාරවරු. එතකොට මේ කට්ටිය බොහොම නුවණ තියෙන කුමාරවරු. මේ ඇයට නියම පොයින්ට් එක කියන්න ඕන. බද්දවග්ගී කුමාරවරුන්ට කියන බුදුහාමුදුරුවෝ ඔබ අනුන් ගැන හොයනවට වඩා හොඳ නැද්ද තමන් ගැන දැනගත්තා නම්. ඉතින් එහෙනම් බද්දවග්ගී කුමාරවරුන්ට කියන්නේ මේ තමන් නෑ අනුන් නෑ කවුරුත් නෑ කියලා. තමන් ගැන දැනගන්න කියන. කුමාරවරුනි අනුන් ගැන හොයනවට වඩා හොඳ නැද්ද? තමන් ගැන දැනගත්තා නම්. ඇත්තෙන්ම තමන් දන්නේ තමන් කවුද කියලා. තමන් දන්නේ නැහැ තමන් කවුද කියලා. තමන් රැවටිලා ඉන්නවා තමන් කියලා රූපෙට. තමන් රැවටිලා ඉන්නවා තමන් කියලා රූපෙට. තමන් රැවටිලා ඉන්නවා තමන් කියලා වේදනාවට. තමන් රැවටිලා ඉන්නවා තමන් කියලා සංඥාවට, සංස්කාරවලට. තමන් රැවටිලා ඉන්නවා තමන් කියලා විඥාණයට. තවත් නැත්තම් තමන් රැවටිලා ඉන්නවා තමන් කියලා ඇහැට, කනට, නාසයට, දිවට, කයට රැවටිලා ඉන්නවා තමන් කියලා. තමන් රැවටිලා ඉන්නවා තමන් කියලා සිතට, මනසට. මෙන්න තමන් රැවටිච්චදී බද්දවග්ගී කුමාරවරුන්ට කියනවා තමන් ගැන දැනගන්න. අපි දැන් දීර්ඝ කාලයක් තිස්සේ තමන් තමයි සංසාරේ ආවේ. දැන් ඉන්නේ තමන්මයි. ලෙඩ වෙනකොටත් තමන් ඉන්නවා. ඒකනේ තමන්ට ලෙඩ වීම ප්‍රශ්නයක් වෙන්නේ. නැත්නම් තමන් නැත්තම් තමන්ට ප්‍රශ්නයක් වෙන ඉදියක් නැහැ.
එතකොට තමන්නේ කියන ඇට මම මේ කියන්නේ. එතකොට තමන්නේ කියනෝන එතකොට මේ ඒ බද්ද වගේ කුමාරුන්ට කියන්නේ මේ තමන්ගෙන දැනගන්න කියලා. එතකොට බුදුහාමුදුරුවෝ කොවිලේ පෙන්නන්නේ මේ තමන් වෙනව පෙනව තමන්ට අයිති නැති දෙයක්. හැබැයි දීර්ඝ සංසාරේ කාලයක් තිස්සේ බොහෝ කාලයක් තිස්සේ තමන් දමණය වුන් නැත්තේ. තමන් දමණය වුන් නැත්තේ තමන්ට තමන් මුණ ගැහිච්ච නැති නිසා. තමන්ට තමන් මුණ ගැහුනොත් තමන් බොහොම සතුටුයි බොහොම කැමතියි. තමන්ට තමන් කැමතියි. තමන් වැඩියෙන්ම ආදරේ තමන්ට කියන. තමන් වැඩියෙන්ම ප්‍රියමනාප තමන්ට කියන. මේ බුදුහාමුදුරුවෝ මේ අවබෝධ කරගත්ත දේ වචනෙන් දේශනා කරන අදක්ෂ කෙනෙක්ද? බුදුහාමුදුරුවෝ මේ බොරුවක්ද කිව්වේ? තමන් වැඩියෙන්ම ආදරේ තමන්ට කියන. තමන්ට වැඩියෙන්ම ප්‍රියමනාප තමන් කියන. මේ තමන් නැත්තම් බුදුහාමුදුරුවෝ මේ තමන් ගැන කියන්නේ. එතකොට එහෙනම් අපි කාලයක් තිස්සේ කාලයක් තිස්සේ තමන්ට තමන් මුණ ගැහිලා නැහැ. තමන්ට තමන් මුණ ගැහුණා නම් තමන්ට තමන් මුණ නොගෙහින්න හේතුව තමයි තමන් දන්නේ නැහැ තමන් කවුද කියලා දන්නේ නැහැ හරියට තමන් කියලා රැවටිලා ඉන්නෝ කාලයක් තිස්සේ ස්කන්ධ පහට. කාලයක් තිස්සේ වෙච්ච රැවටීම. මේ ස්කන්ධ පහ තමන් කියලා අල්ල ගන්නකම් මේ රූපේ මම, මේ රූපේ මගේ, මේ රූපේ මමමයි, මගේමයි, මේ ඇස මම, මේ ඇස මගේ, මේක මමමයි, මගේමයි. මට ඕන හැටි මේක පවත්වන්න පුළුවන් කියලා මෙහෙම හිතනකම් කවදාකවත් තමන් দমনය වෙන්නේ නැහැ. තමන් පිරිසුදු වෙන්නේ නැහැ. තමන්ට දුකින් මිදෙන්න බෑ. මිදීම අත්දකින්න බෑ. එහෙනම් දුකින් මිදෙන්නේ දැක්මක් එක්ක දුකට එකතු වෙලා තියෙන්නේ දැක්මකින්. වැරදි දැක්මකින් තමන් දුකට එක්ක එකතු වෙලා ඉන්නවා. හරි දැක්මෙන් තමන් දුකින් මිදෙනවා. වැරදි දැක්මෙන් තමන් දුකත් එක්ක මිශ්‍ර වෙලා එකතු වෙලා ඉන්නවා. හරි දැක්මෙන් තමන් දුකින් මිදෙනවා. හරි දැක්මෙන් ජාති ජරා මරණයට එකතු වෙලා ඉන්නවා. හරි දැක්මෙන් ජාති ජරා මරණයට එකතු වෙලා ඉන්නවා. නෑ අතන තව එකක් මතක සංසන්නේ. අතන තමන් නැත්තම් අතන නිවන අවස්ථාවක් නෑ. තමන් නැත්තම් අතන නිවන අවස්ථාවක් නෑ. නිවන අවස්ථාවක් ඉන්නේම තමන් ඉන්න නිසාමයි. මේකක් අතට ගොඩකට තේරුම් ගන්න හැකියාවක් නෑ. එහෙමද? දැන් සිද්ධාර්ථ කුමාරයා හෙව්වෙත් තමන් නැති කරගන්න ක්‍රමවේදයක් නෙමෙයි සැපෙන් ඉන්න ක්‍රමවේදයක්. බුදුහාමුදුරුවෝ හොඳ ප්‍රශ්නයක්. රාම සුරාම සුබ කියන මාලිගාවලින් ගෙදර කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. රාජ්‍ය කුමාරයේ එකල තිබුණු හැම සැප පහසුකමම තිබුණා. සිද්ධාර්ථ කුමාරේ බොහොම සැපසේ වාසය කරපු රාජ්‍ය කුමාරේ රටේ යුව රජුරෝ. ඒකට හොඳට හිතන්න පුළුවන්, විමසන්න පුළුවන්, තීක්ෂණ නුවණක් තියෙන, මහා දැනුමක් තියෙන, මහා ප්‍රඥාවක් තියෙන, ඒ වගේ මහා ධනස්කන්ධයක් තියෙන. කියන්නේ රූප සම්පත්තිය, භෝග සම්පත්තිය, පරිවාර සම්පත්තිය, ගුණ සම්පත්තිය, දක්ෂතාවය. එතකොට අදක්ෂ කෙනෙක් නෙමෙයි හැම අතින්ම දක්ෂයි. දුනු ශිල්ප, කඩු ශිල්ප, හැම ශිල්ප ශාස්ත්‍රයම දක්ෂයි. එතකොට මෙහෙම දක්ෂ කුමාරයා බොහොම සැප පහසුවෙන් වාසය කරපු මේ කුමාරයට මේ ප්‍රශ්නයක් උන්නේ මේ Taman ඉන්නෝද නැද්ද කියලා. අදින්නට තමයි මේ ප්‍රශ්නේ ලා තියෙන්නේ. ඒකට එහෙනම් මේ අදින්න කට්ටිය නම් මහාන වෙලා තියෙන්නේ මේ Taman ඉන්නෝද නැද්ද කියලා දැන් හරියට දැනගන්න. හැබැයි සිද්ධාර්ථ කුමාරයා ගෙයින් එළියට බැස්සේ ලෙඩවීමට උත්තරයක් හොයාගෙන. ජරාවට උත්තරයක් හොයාගෙන. මරණයට උත්තරයක් හොයාගෙන. දැන් සිද්ධාර්ථ කුමාරයා හොයපු දේ අදාය හොයන්නේ. අදාය හොයන්නේ මම ඉන්නෝද නැද්ද? හරියට මම නෑ කියලා දැනගන්න තමයි ඒ කට්ටිය මහාන වෙන්නේ. ඒ කට්ටිය ඉලක්කය. එයාගේ ඉලක්කය තමයි හරියට දැන් එයාට සැකයක් ඇති මම ඉන්නෝද නැද්ද කියලා. ඒ සිද්ධාර්ථ කුමාරට එහෙම අදහසක් තිබුණේ නැහැ. ගෙයින් එළියට බැස්සේ මට වෙන ප්‍රශ්නයක් නැහැ. මට කවුරුත් නැහැ බාධා කරන්න. හැම සිතූ පැතුූ හැම සැප සම්පතක්ම තියෙනවා. බොම සැපසේ වාසය කළා. අන්තපුරියක් හිටිය කියන. සිද්ධාර්ථ කුමාරට අන්තපුරියක් ඉඳලා තියෙනවා. දේශනාව සඳහන් වෙනවා. ඊට පස්සේ හැමදාම දිනපතාම ඒ මාලිගාවල නැටුම් ගැයුම් වාදන. ඊට පස්සේ දිනපතා උයන් ක්‍රීඩාවට යනවා. එහෙම වාසය කරපු කුමාරයෙක්. එතකොට මේ උයන් ක්‍රීඩාවට දිනපතා යන්නේ ක්‍රීඩා කරන්න කැමති නිසාද අකමැති නිසාද? ක්‍රීඩා කරන්න කැමති නිසා. සතුටින් ඉන්න කැමති.
එතකොට මේ මාලිගාවල නැටුම් ගැයුම් වාදන තිබුණේ ඒවට මේ කුමාරයා කැමති. ඉතින් මෙහෙම ජීවත් වෙන කෙනෙකුට මෙහෙම වාසය කරන කෙනෙකුට ජීවිතේ පාවෙනවද? මෙහෙම වාසය කරනෝ නම් කෙනෙක් ඈ මෙහෙම බොහොම සැපසේ වාසය කරනෝ නම් කෙනෙක් ඔහුට හිතෙනවද අපරාධි මං ඉපදුනේ? අපරාධි මං ඉපදුනේ. මොන කර්මයකට ඉපදුණාද දන්නේ නැහැ. ඉපදිච්ච නිසා දුක. මෙහෙම කල්පනා කරයිද? එහෙම කල්පනා කරන්නේ නේද? හැබැයි ප්‍රශ්නයක් කල්පනා කළා. මෙන්න මේ විදියට. මෙහෙම සතුටින් ජීවත් වෙන බොහොම ප්‍රීතියෙන් ඔද වැඩි ගිය සිටින් කිසිම ප්‍රශ්නයක් නැතුව සුවසේ වාසය කරන මට බාධා කරන ලෙඩවීමෙන් මට ලෙඩවීමට උත්තරයක් හෙව්වා. ජරාවට උත්තරයක් හෙව්වා. මරණයට උත්තරයක් හෙව්වා. මම ඉන්නෝද නැද්ද කියලා නෙමෙයි උත්තර හෙව්වේ. ලෙඩවීමට ජරාවට මරණයට මේවට උත්තර හොයාගෙන තමයි ගෙන් එළියට බැස්සේ. හැබැයි ලොකු රජ පවුලක් ලොකු ෆැමිලි එකක් මේ කුමාරයා එකපාරටම මේ තීන්දුව ගත්තේ නැහැ, තීරණය ගත්තේ නැහැ. තමන්ගේ බිරිඳත් එක්ක කතා බහ කළා මේ ගැන. ඒක තමයි අවංක බුද්ධිමත් ස්වාමි පුරුෂයෙක් එහෙමයි. බිරිඳට ආදරය කරන අන් අය ගැන දන්නවා. අන් අය දුකටපත් කරන්න කැමති නැහැ. අන් අය ගැන බොහොම කරුණාව මෛත්‍රිය තියෙනවා. ඒ නිසා තමයි යසෝදරත් එක්කත් මේ ගැන කතා කරලා. හිත හදලා එළියට යන සංස. හිත හදලා එළියට යනවා. තමන්ගේ යාළුවොත් එක්ක කතා බහ කළා. පිය රජුරුවත් එක්ක කතා බහ කළා. මෙති ඇමතිවරුත් එක්ක කතා බහ කළා. මොකක් ගැන කතා කළේ? මේකට උත්තරයක් නැද්ද? ලෙඩවීමට, ජරාවට, මරණයට. ඒ කවුරුත් කිව්වා මේවට උත්තර නැහැ. මේවා පිළිගන්න වෙනවා. මේවා පිළිගන්න වෙනවා. ඒ කවුරුත් කිව්වා ඒ කවුරුත් කිව්වා මේවට උත්තර නැහැ. මේකට විසඳුන්නේ නැහැ කියලා. මුළු ලෝකයක් මේකට උත්තර නැහැ. මේකට විසඳුන්නේ නැහැ කියද්දී එක්කෙනෙක් විතරක් උත්තර හොයනවා. මුළු ලෝකයක් මේවට උත්තර නැහැ. ඕක අතහැරලා දාන්න. ඕකට විසඳුමක් නැහැ. එහෙම කියද්දී එක්කෙනෙක් විතර නැහැ මේ ප්‍රශ්නට උත්තරයක් තිබිය යුතුයි. මේකට උත්තරයක් තිබිය යුතුයි. මේකට විසඳුමක් තිබිය යුතුයි කියලා අන්න අබිනික්මන් කළා. ලෙඩවීමට ජරාවට මරණයට උත්තරයක් හොයන්න පෙළඹුණා. කවුරුත් කියන්නේ මේකට උත්තර නැහැ කියලා. දැන් අදත් මිනිසුන්ගේ ඔළුව වලට ගිහින් තියෙන්නේ ලෙඩවීමට නම් උත්තරයක් නැහැ, මරණයට උත්තරයක් නැහැ. ඔක කාටවත් පොදු දෙයක්. තාමත් මිනිසුන්ගේ ඔළුවට ගිහින් තියෙන්නේ. ඒකනේ ඒ නිසානේ එක මිනිසෙක්වත් මේකට උත්තර හොයන්න පෙළඹෙන්නේ නැත්තේ. හිතන්නේ මොකක්ද මේ සංස. දැන් මේකට උත්තර තියෙනවා කියලා දැනගත්තොත් බැරි වෙලා හරි උත්තරයක් හම්බුනොත් දැන් අද කියන්නේත් එහෙමනේ. අද දැන් අපි දන්න කියන අය ඉන්නවා අපිට මලගෙවල් ගැන ආරංචි වෙනවා. ඒක දැන් ඔය නොඑක් ප්‍රසිද්ධ අයත් අප්‍රසිද්ධ අය මිය පරලෝ ගිහලා අපිට ආරංචි වෙනවා. අපි කවුරුත් අහන්නේ ගිහිල්ලා කොහොමද එයා මැරුණේ කියලා. එහෙමනේ අහන්නේ. අපි අහන්නේ නැහනේ අපරාධය එයා මරණින් මිදෙන්න මහන්සි ගත්තේ නැහැ. මරණය ගැන ඇහුවට කවුරුවක්වත් කියන්නේ නැහනේ. එයා මරණින් මිදෙන්න මහන්සි ගත්තේ නැහැ. මේකෙන් මිදෙන්න පුළුවන් මිදෙන්න මෙයා try කරේ නැහැ, උත්සාහ කළේ නැහැ. මහන්සි ගත්තේ නැහැ. එහෙම කවුරුවක්වත් ඒකෙන් මිදෙන්න මහන්සි ගන්න නැහැ. ඒ කවුරුත් හිතන් ඉන්නේ. කවුරුත් ගහන පදේ තමයි අපිත් ගහන්නේ. ඒ කියන්නේ කවුරුත් හිතන් ඉන්නේ මේකට උත්තර නැහැ. මේකට උත්තර නැහැ. ඕකට දැන් උත්තර නැති එකකට කෙනෙක් උත්තර හොයනකොට නිතකින් මේ මිනිස්සු සමාජෙ වැදෙන ලේබල් එක බලන්න. දැන් ඒක මුළු සමාජය සමහරට මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන වැරදි මතයක් මේ සමාජගත කරලා තියෙනවා. දැන් අපි පතන කන්දේ හාමුදුරුවෝ මේ ධර්මයේ අර්ථය අපි යම් අර්ථයක් ඉස්මතු කරනවා. එතකොට අර වගේ සමාජයෙන් එතකොට නින්දා පහස එනවා. ඒ මිනිස්සු හිතන්නේ ඉන්නේ. අපි දැන් මේකට උත්තර තියෙනවා කියනකොට අර කට්ටිය බනින කොහෙද උත්තර තියෙන්නේ කියලා. එහෙමයි. හරි? ඒ බුදුහාමුදුරුවෝ මේකට උත්තර තියෙනවා. මේකට තමයි උත්තර හෙව්වේ. එතකොට දුව පොඩ්ඩක් කල්පනා කරලා අපි බලමු. බොහොම ਵਿਚාරශීලීව අපි පොඩ්ඩක් බොහොම නිවිහෙනහිල්ලේ පොඩ්ඩක් කල්පනා කරලා බලමු මේ ලෙඩවීමට, ගාවට, මරණයට උත්තර හොයාගෙන ගෙදරින් එළියට බැසන මේවට උත්තර නැතුවයිත් මෙයාට එන්න පුළුවන්. සිද්ධාර්ථ කුමාරයාට
මේවට උත්තර නැතුව අයිත් ගෙදර ඇවිල්ලා බණ කියන්න පුළුවන්. එහෙනම් අර මුළු ෆැමිලි එකම දොස් කියනවා. අපි කල් වේලා ඇතුව කිව්වනේ උත්තර නෑ කියලා. අපරාධය මේ අවුරුදු ගානක් දුෂ්කර කෑවේ අපරාධي. අවුරුද්දක් කෑවේ අපරාධي. අපරාධය අවුරුදු ගානක් ඔයා නොකා නොබී දුෂ්කර ක්‍රියා කළා. අපි ඔයා අවුරුදු ගානක් ගිහලා එකට උත්තර නෑ කියලා දැනගත්ත අපි කල් වේලා ඇතුව දැනගත්තා. එතකොට මේවට උත්තර හොයාගන්න ගිහිල්ලා අනිත් අතට ඇවිල්ලා කිව්වොත් ලෙඩවීමට උත්තරයක් නැහැ, ජරාවට උත්තරයක් නැහැ, මරණයට උත්තරයක් නැහැ කියලා. හැබැයි මේ උත්තරයක් හොයාගත්ත කිව්වොත් නැවත නූපදින්නවා ගැන. අරකට උත්තර නැති කෙනාට මේකට උත්තරයක් තියෙයි කියලා කියනවා. මේවට උත්තර නැති කෙනෙක් ලෙඩවීමට උත්තරයක් නැහැ. මරණයට උත්තරයක් නැහැ. වයසට යනට උත්තරයක් නැහැ කියන ගමන් ඒක මරණයට උත්තරයක් තියෙන්නේ. නැත්නම් නූපදින්න උත්තරයක් තියෙයි කියලා කියනවා. වෙන බැරි දෙයක් නේ. වෙන්න බැරි දෙයක්. එතකොට කෙනෙක් කිව්වොත් මේ තුනට උත්තරේ නැවත නූපදීම කියලා. එතකොට මෙයා මේ ප්‍රශ්නයක් කියලා උත්තර හොයාගෙන ගියේ එහෙකට අර විද්දේ පැඳුරට වැදුන හාවට වගේ. එහෙමනේ කියන්නේ. විද්දේ පඳුරට වැදුන හාවට වගේ උත්තර හොයාගෙන ගියේ වෙන දෙයකට. අන්තිමට උත්තර හම්බුලා තින් නැවත නූපදීමට, ජීවිතේ නැතිවීමට. එහෙම වෙන්න බෑනේ. එහෙම වෙන්න බෑනේ. නෑ එතකොට Tamanට ප්‍රශ්නෙට තමයි උත්තරේ හම්බ වෙන්නේ. එහෙම. එතකොට මෙහෙම ප්‍රශ්නෙට විසඳුම් හොයාගෙන ගිහිල්ලා ආපස්සට හැරිලා ඇවිල්ලා පිරිස අතරේ සිංහනාද කරන්න බෑ. බුදුහාමුදුරු සිංහනාද කළා කියනවා. එහෙනම් සිංහනාද කරන්න බෑ. මට මේවට උත්තර හම්බුණා කියලා. අන්න එතකොට සම්පූර්ණයෙන්ම සමාජයේ ලොකු නින්දාවකට ලක් වෙනවා. සමාජයේ නුවණ තියන අය නින්දා කරනවා එහෙනම්. ගියේ නම් මේවට උත්තර හොයා ගියේ කොහොමද එළියට බහැලා මේවට උත්තර හොයන්නම් කියලා. අපි මෙච්චර කිව්වට උත්තර නැහැ කියලා. අපි කියන දේත් අහන්න නැතුව යසෝදරත් බනින්න පුළුවන්. නේ? අනිවාර්යයෙන් කවුරුන් නැතත් යසෝදර කියන්න පුළුවන් නේ. මම ඔහෙට කිව්වනේ. ඔය කිව්වනේ උත්තර නැහැ කියලා. මාත් පාඩු ඉන්න තිබුණනේ. කියලා දොස් කියන්න තිබුණා. ඒ නිසා කාගෙන් නැත යසෝදරගෙන් මොකක් හරි අහනවම තමයි අනිවාර්යයෙන්. මොකක් හරි පදයක් අහන්න වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ මම කියන්නේ මේ අද කියන අය අද මේ බණ කියන විදිහෙන් බුදුරජාණන් වහන්සේට ලොකු නින්දාවක් ලැබිලා තියෙනවා. මේ බණ කියන විදිහෙන් දුව ඒ බුද්ධ චරිතේ මේ මහා නුවණැති මේ ලෝකේ කිසිම කෙනෙකුට හොයාගන්න බැරි දෙයක් හොයාගත්තේ. එහෙමයි. ඒක හැල්ලුවට ලක් වෙලා තියෙනවා. ඒක හැල්ලුවට ලක් වෙලා තියෙනවා. ඒක ලෝකයක් කියනවා ලෙඩවීමට උත්තර නැහැ. ජරාවට උත්තර නැහැ. මරණයට උත්තර නැහැ කියලා. ඔක්කොම කියද්දි කිසිම තනියේ නෑ මේකට උත්තරයක් තියෙනවා. ඉවෙන් වගේ. සසරේ පුරුද්දෙන් නෑ මේකට උත්තරයක් තියෙනවා කියලා කිසිම කෙනෙකුගේ හවුහරණක් නැහැ. පොඩි එකක් සහයෝගයක් නැහැ. කිසිම සහයෝගයක් නැහැ. දැන් දුව කල්පනා කර බලන්න. දැන් අපිට මොකක් හරි ප්‍රශ්නයක් ඇවිල්ලා අපි උත්තර හොයාගෙන යනකොට අපි ඒක අපේ දෙමව්පියොත් එක්ක හිතවත් අයත් එක්ක අපි කියනවා. කතා බහ කරන එක තමයි නුවණ තියෙන කෙනාගේ ස්වභාවය. කතා බහ කළා මෙන්න මේකට මේ උත්තරයක් මම හොයනවා දැන් කාලයක් තිස්සේ. මේකට උත්තරයක් වෙන කියනවා. ඊට අර යාළුවන් මිත්‍රයන් කියනවා නෑ නෑ ඌට උත්තර නෑ. හැම කෙනාම ලෙඩ වෙනවා, ජරාවටපත් වෙනවා, මැරෙනවා. ඌට ඔය මිදෙන්න බෑ. ඊට පස්සේ කියනවා තව කෙනෙකුට කියනවා. එයාත් කියනවා නෑ නෑ ඌට විසඳුම් නෑ. ඌට විසඳුම් හොයන්න එපා. මෙහෙම 10 දෙනෙක් කියනකොට අපි ඒක අතාරින්නේ නැද්ද? අපේ උත්සාහය අතාරින්න. අපේ උත්සාහය අපි අතාරින්න. එහෙම. දෙන්නේ 3 දෙනෙක් කියනකොට අපි අතාරින්න. හැබැයි සිද්ධාර්ථ කුමාරයා ඒ රජ පවුලේ ඥාතිත් එක්ක කතා කරනවා. මුළු රටක්ම කියද්දි. මුළු ලෝකයක්ම කියද්දි මරණයෙන් මිදෙන්න බෑ. මරණය කියන එක හැමෝටම පොදු දෙයක්. ඕකට උත්තර නැහැ කිසිම කෙනෙකුට. එහෙමනේ අදත් කියන්නේ. එහෙමයි. අදත් කියන්නේ ඒක කාටවත් ඕකට උත්තර නැහැ සොබ මැරෙන එක. එතකොට ඒ නොමරී ඉන්න පුළුවන් කිව්වොත්. නොමරී ඉන්න පුළුවන් කිව්වොත්. නොමරී සෝසේ නොමරී ඉන්න පුළුවන්. නොමරී ඉන්න පුළුවන් අමරණීයත්වයටපත් වෙලා. ලෙඩ නොවී ඉන්න පුළුවන්. එහෙම ඉන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමේ ශ්‍රේෂ්ඨයි නේද? ඒ ක්‍රමේ ශ්‍රේෂ්ඨයිනේ. හැබැයි ඒකෙන් මිදලා ඌ ඉන්නත් ඕන. එතකොට ඒකේ වටිනාකම තියෙන්නේ. ඒ දෙයින් මිදලා ඌ ඉන්නත් ඕනේ. හිටියොත් තමයි ඒකේ වටිනාකම තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අභියෝගයක් නම් ඒ අභියෝගේ ජය අරගෙන ඌ ඉන්නත් ඕන.
නැත්නම් අභියෝගයට ගිහලා ඔහුත් නැති වෙන ඕන. ඔව් අභියෝගය ජයගත්ත වෙන්නේ නැහැ. මොකක් හරි අභියෝගයක් තියෙනවා. ඒ අභියෝගෙදී ඒ අභියෝගي ජය අරගෙන ඔහු ඉන්න ඕන. එතකොට ඒකේ වටිනාකම තියෙන අගය තියෙන. එතකොට ඒ නිර්වාණ ස්වභාවයට වැඩිය ඒ උත්තරීතර රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා අදටත් වැඩ ඉන්නවා. අදටත් වැඩ ඉන්න. උන්වහන්සේලාගේ ඒ ලෞතර බුදුරජාණන් වහන්සේලා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා මේ දැනුත් මේ මොහොතේ සුවසේ වැඩ ඉන්නවා. සැපසේ වැඩ ඉන්නවා. සැපසේ වැඩ ඉන්න දක්ෂම උතුමන් වහන්සේලා තමයි බුදුරජාණන් වහන්සේ. ඒ නිසා අපි හැකියාවක් දක්ෂතාවක් නැති අපිත් තාම ඉන්නව නම් දෙවියෝ කියන්නේ වෙනතන් සතුටුත් ඉන්නව නම් උන්වහන්සේලා කොහොමද ඉන්නේ අනිවාර්යෙන්ම ඉන්න බෑ. ඒ නිසා දුකත් එක්ක එකතු නොවි වාසය කරන දක්ෂම මුනිවරු මරණදී මිදිලා මරණයේ ජය අරගෙන මරණයෙන් වෙන් වෙන්න දක්ෂම මුනිවරු අපි මරණයෙන් වෙන් වෙන්න දක්ෂ නැහැ. මරණයෙන් ගැලවෙන්න අපි දක්ෂ නැහැ. අපි අදක්ෂයි. ඒ නිසා අපි මරණ දේත් එක්ක එකතු වෙනවා. අපි මරණ දේත් එක්ක ඒක මැරෙනකොට ඒකත් එක්ක අපි පෙරලෙනවා. ජරාවටපත් වෙන දෙයින් වෙන් වෙන්න ඒකෙන් මිදෙන්න අපි දක්ෂ නැහැ. මිදෙන්න ඒකෙන් ගැලවෙන්න දක්ෂම කෙනා තමයි මුනිවරු. යමකින් මිදෙන්න දක්ෂ නැහැ ඒක දක්ෂතාවය. අපි කියමු කෙනෙක් යම් දෙයකට කොටු වෙලා ඉන්නවා. යම් කෙනෙක් කොහොම හරි ගේමක් ගහලා මේකෙන් මිදෙනවා. හැබැයි ඒ ගේමක් ගහලා ඒකෙන් මිදුණට පස්සේ ඔහු නැති වෙනවනම් මං කියන්නේ ඇතුළට වෙලා ඉන්නේ කොහොමද? අපරාධය ඇතුළට වෙලා ඉන්නේ කිව්වනේ. එයා කොහොම හරි ගේම ගහලා එළියට ගියාට පස්සේ නැත්තර නැති වෙනවනම් ඊට වඩා හොඳ නේ ඇතුළට වෙලා. අපරාධ මහන්සිය කියන්නේ. ඒ නිසා නිවන් නොදැක්ක අයට වඩා නිවන් දැක්ක උතුමන් වහන්සේලා මේ මොහොතේ දැනුත් ශ්‍රේෂ්ඨයි. ඒ මුනිවරු දැනුත් මේ මොහොතේ දෙපා ඇති සතුන් අතර, සිව්පා ඇති සතුන් අතර, බොහෝ පා ඇති සතුන් අතර, පාද රහිත සතුන් අතර, දෙවියන්, බඹුන්, මරුන් සහිත දෙව් මිනිස් ප්‍රජාවේ තථාගතයන් වහන්සේ මේ මොහොතේ අග්‍රයි, ශ්‍රේෂ්ඨයි, මහානුභාව සම්පන්නයි. ඒ අන්නේ ශ්‍රේෂ්ඨත්වය ලබා ගත්තේ. කාටවත් බෑ මේකෙන් ගැලවෙන්න. මෙන්න ගැලවුණා. ගැලවිලත් ඔහු ඉන්න ඕන. ගැලවීමෙන් ඔහු නැති වෙනව නම් ගැලවෙන්නේ නැතුව ඉන්න එක හොඳයි. මේකෙන් ගැලවෙන්න විදියක් නැතුව ලෙඩවීමෙන්, ජරාවෙන්, මරණයෙන් මිදෙන්න, ගැලවෙන්න ක්‍රමයක් නැතුව සාරාසං කල්පලක්ෂය. මේකෙන් ගැලවෙන්න මිදෙන ක්‍රමයක් හෙව්වා කියන. ඉතින් මේකෙන් ගැලවෙන්න මේකට උත්තර නැතුව එච්චර කාලයක් හිටියනම් සාරාසං කල්පලක්ෂයකට වැඩි කාලයක්. දැන් කොහොමද මේවට උත්තර නැතුව එච්චර කාලයක් ජීවත් වුණා නම් උත්තර නැතුව ගැලවෙන්නේ නැතුව එච්චර කාලයක් හිටියනම් ගැලවුණාට පස්සේ කොහොම ඉන්න එපා. ගැලවුණාට පස්සේ එයා ඊට පස්වන ප්‍රීතියටපත් වෙලා හිටියට වඩා සතුටින් සැපසේ. දැන් අපිට යමකින් දුකක්, පීඩාවක්, දුම්නසක් ඇති වෙනවා මම ඒකෙන් ගැලවෙනවා. ගැලවුණාට පස්සේ මන්ද නැති වෙනවනේ මගේ දුක පීඩාවද නැති වෙනවා. දුක පීඩාවනේ නැති වෙනවා. එතකොට මං ඉන්නේ සතුටින්ද දුකින්ද? අර හිටියට වඩා. සතුටින්. ගැලවෙන්නේ නැතුවත් මම හිටියන. සාරාසං කල්ප ලක්ෂය පුරාවට මේකෙන් මිදෙන්න, මේකෙන් ගැලවෙන්න ක්‍රමයක් හෙව්වා. එහෙම ක්‍රමයක් හම්බුන්නේ නැහැ. හම්බු වෙන්නේ නැතුව එච්චර කාලයක් හිටී කෙනා. හම්බුණාට පස්සේ මරණට උත්තර නැතුව මරණට උත්තර නැතුව එච්චර කාලයක් හිටියේ. එහෙනම් මරණ උත්තර තිබුණ අනිවාර්යෙම ඉන්නේ නැහැ. ඉතින් බලන්න පැහැදිලි ධර්මයේ අර්ථය මෙතින් දිස්මතු වෙනෝනේ. එහෙමයි. පැහැදිලි ධර්මයේ අර්ථය මෙතින් දිස්මතු වෙනවා. මේ පැහැදිලිව සක්සුදක්සේ පෙරාපු රත්තරන් වගේ ඉස්මතු වෙන ධර්මයට තමයි මේ පයින් ගහන්නේ. ඒක තමයි සන. මේක තමයි පයින් ගහලා තියෙන්නේ. අවාසනාව. ඒ ධර්මයේ තමයි දැන් වැහිලා තියෙන වහන්සේලා නොයසුණු ධර්මයේ කියලා මේ අපේ channel එකේ නම නොයසුණු ධර්මයේ. ඒ කියන්නේ නොයසුණු ධර්ම YouTube channel එකේ අපි කියන්නේ ඇත්තේ මේක තමයි ඇහුන්නේ නැත්තේ. එහෙමයි. දැන් අපිටත් ලැබිලා තියෙන පණිවිඩය තමයි මේක ඔක්කොම ඉවර කරලා දාන්න නිවනට යන්න කියලා ගිහිල්ලා මහාන වෙන්න මේ කරන. ඒක තමයි අද සමාජගත වෙලා තියෙන්නේ. ඒක දැන් ඇත්තටම මේ දැන් බුදුරජාණන් වහන්සේ වදාළ නිර්වාණය සොයාගෙන යන ඒ අධිෂ්ඨානයේ තියෙන අයට වහන්සේලා දැන් මේ මොහොතේ දෙන පණිවිඩය මොකද්ද?
කියන්නේ මෙහෙම ඒක අපි කෙටියෙන් පණිවිඩයක් දුන්නොත් වැඩසටහන පොඩ්ඩක් අවසන් කරන්න ඕන නිසා එහෙමයි. තමන් දුකට අකමැති නම් තමන් දුකට අවංකවම අකමැති නම් සැපට කැමති නම් ඇත්තෙම තමන් සැපට කැමති සිළු සත්‍යෝ සැපට කැමති දුක ප්‍රතික්ෂේප කරන දුක පිළිකුල් කරන සිළු සත්‍යෝ සැපට කැමති බුදුහාමුදුරු දේශනා කරනවා සත්වයක් කියන සැපට කැමති සත්වයක් නෑ කිව්වේ නෑ කෙනෙක් නෑ කිව්වේ මම නෑ කියලා බුදුහාමුදුරු දේශනා කළේ නෑ කිසිම බුද්ධ දේශනාවක් නෑ සිළු සත්වෝ සැපට කැමති දුක පිළිකුල් කරන දුක ප්‍රතික්ෂේප කරනවා එහෙනම් ඔබ දුකට අකමැති නම් මොනවද දුකට අයිති? ලෙඩවීම දුකට අයිති, ජරාව දුකට අයිති, මරණය දුකට අයිති. ඒකට ආගම් ભેදයක් කුල ભેදයක් නැහැ. තිරසන් සත්තුන්ටත් ඒක දුක. හැම කෙනාටම මේක දුක. යමක් දුක නම් ඒ දුකට ඔබ අකමැති නම් අකමැති දෙයින් ඔබ මිදෙන්න. ඔබ යමකට අකමැති නම් ඔබ අකමැති වෙන එක දුකක් නිසා, සැපක් නම් ඔබ අකමැති වෙන්නේ. ඒ නිසා ඒ අකමැති දෙයින් ඔබ මිදෙන්න. ඒකට ඔබ ඒ දේ විපරිණාමයටපත් වුණා කියලා ඒ දේ අනිත් භාවයටපත් වුණා විපරිණාමයටපත් වුණා කියලා ඔබ තුල ශෝක පරිදේව දුක් දුම්නස් හටගන්නේ. එහෙම කෙටියෙන් එහෙම. තව එකක් වුණා මේකට මේ කෙනෙක්ට අවස්ථාවෙන් දුකෙන් මිදෙන්නේ. එහෙම. මේක ඉලක්කයක් ඒකනේ. ඒතර දුකෙන් මිදෙන්න ඉලක්ක කරගන්න කෙනාට බෞද්ධසේ කියා දෙන්න මෙහෙම දෙයක්. මූලික අවශ්‍යතාවය තමයි මේ දුක හා තමන් දෙදෙනෙක් වගේ දුක වෙන එකක් තමන් වෙන එකක් බව තේරුම් ගැනීම. සක්කාය දිට්ඨිය කියන්නේ ඒක නේ. කියන්නේ සක්කාය දිට්ඨිය මිදීම කියන්නේ ඒකමයි. දුක වෙන එකක් තමන් වෙන කෙනෙක්. ඒ රූපය තමන් නෙමෙයි කියලා දැකීම. කියන්නේ මේක තහවුරු වීම. මෙන්න මෙතෙන්ට ආවොත් විතරමයි. යම් යම් දුකක් තියෙනවා ඒ දුකට යට නොවි. ඒ දුකත් එක්ක පෙරලෙන්නේ නැතුව ඒ දුක අනුව ගමන් කරන්න නැතුව නිදහස් වෙන්න පුළුවන්. යම් යම් දුකක් කියේ රූප මේ ජාති ජරා මරණ කියන මේ දුක මෙන්න මේ දුකට යට නොවි. ඒකත් එක්ක මුහු නොවි. ඒකට යටත් නොවි ඉන්න පුළුවන් වෙන්නේම මෙන්න මේ ජාති ජරා මරණ කියන දුක තමන්ගේ දෙයක් නෙවෙයි තමන්ගේ දෙයක් වෙන බව දැක්කොත් විතරමයි. අනිත් මේ ධර්මය නම් මුලින්ම එන්න ඕනේ එතෙන්ට මොකද්ද? මේ ධර්මෙ මිදෙන මේ දුකෙන් මිදෙන අවශ්‍ය කෙනෙක් මුලින්ම ගන්න ඕනේ තීරණ කෙනෙක්. මුලින්ම තීරුම් ගන්න කාරණා තමයි ස්කන්ධ පහ වෙන එකක් තමන් වෙන කෙනෙක්. මේකයි සක්කාය දිට්ඨිය මිදීම කියන්නේ. මෙතෙන්ට ආවොත් විතරමයි මේ ධර්මයේ ප්‍රතිඵල ගන්න පුළුවන්. නැත්නම් පදක ගන්න හම් වෙන්නේ නැහැ කියලා. එහෙමයි. මෙතනට කියලා වහන්සේ සඳහන් කරේ නොසන ධර්මයේ දේශනා කරන වහන්සේලාගේ මේ පණිවිඩය අහන්න කියලා. පණිවිඩ කියන්නේ ඒකට උපකාර වෙනවා කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණය. ඒක මේ දහම් පරයය අනිවාර්යයෙන්ම කෙනෙක් අහන්නම ඕන. මේ දහම් පරයය අහන්නම ඕන, අහලා විමසන්නම ඕන. එතකොටයි යමෙකුට දුක අනිකක්, Taman අනිකක් කියන දැක්ම ඇති වෙන්නේ. දැන් අපිට කාලයක් තිස්සේ වැරදි දැක්මක් නැතිලා තියෙන්නේ. දුකට අයිති දේ තමයි Taman කියලා හිතන්නේ. දුකට අයිති දේ Taman කියලා හිතනකන් Tamanට දුකින් මිදීම අත්දකින්න බෑ. ඔක පටලැවිලා තියෙන එක. දුකට අයිති දේ Taman කියලා හිතනකන් Tamanට දුකින් මිදෙන්න බෑ. බුදුහාමුදුරුවෝ දේශනා කළා Taman දුකින් මිදෙන ක්‍රමය. Taman නෑ කිව්වේ නෑ. Taman නැත්තම් Tamanට දුකින් මිදෙන ක්‍රමයක් කියන අවශ්‍යතාවයක් නෑ. අනවශ්‍ය දෙයක්. Taman නැත්තම් මම නැත්තම් මට එහෙනම් කවුරුවක්වත් මේ දුකින් මිදෙන කියන්න ඕනේ නෑ. ඔබ දුකින් මිදෙන්න. කිව්ව එකම ලොකු වරදක්. බරපතල ප්‍රශ්නයක්. එහෙනම් දුක ගැන කතා කරන්න අවශ්‍යතාවයකුත් නෑ. දුක ගැන කොහෙත්ම කතා කරන්න අවශ්‍යතාවයක් නෑ. දුක අයින් කරන්න කියනකොටම දුකටපත් වෙච්ච කෙනෙක්, දුකට ග්‍රහණය වෙච්ච කෙනෙක්, දුකට වැටිච්ච කෙනෙක් නිතකෙම පැනවිලා ඉවරයි. එතකොට රූපේ මම නෙවෙයි කියනකොට නිතකෙම මම පැනවිලා ඉවරයි. මම නෑ කියලා කොහෙත්ම ගම්ම වෙන්නේ. රූපේ මම නෙවෙයි කියනකොට ගම්ම වෙන්නේ රූපේ මම නොවෙන්නේ. මම නොවන දේ රූපේ. මගේ නොවන දේ රූපේ. ඒකෙන් ගම්ම වෙන්නේ මම නෑ කියලා. අනිත් එක මේ කවුරු හරි කෙනෙක් කියනොත් මම නෑ කියලා. ඒක මට කොච්චර අවඩක්ද? කොහොමද මේ කට්ටිය කියන්නේ මම නෑ කියලා? මම නෑ කියලා එයාට කියන්න අයිතියක් ඇත්තෙමනේ. කොහොමද දන්නේ මම නෑ කියලා? ඒ කොච්චර මානව හිමිකම් යන්න ඕන වැඩ? අද වෙලු මානව හිමිකයි මම නෑ කියලා කියනවනම් ඇත්ත මේක ලොකු මානවයටම කරන ලොකු නින්දාවක්. ඒ වාරවලක් කිව්වොත් ඔයා නෑ කියලා කිව්ව මොකද හිතන්නේ? හරි ප්‍රශ්නේ. එයා කොහොමද ඔය කියන කෙනාගෙන් අහන්න පුළුවන් නේ. ඔයා කොහොමද එහෙම කියන්නේ මම නෑ කියලා? එහෙම කියන අයිතියක් තියෙන්නේ. ඔයා කොහොම හරියට දැක්කද? එහෙමයි. කියලා කෙනෙකුට තර්කානුකූලව හිතන්න පුළුවන් මිනිස්සේ ප්‍රශ්න කරන්න පුළුවන්. කවුද මේ මම නෑ කියන්නේ කියලා. එහෙම කියන අයිතියක් ඇත්තෙමනේ. එහෙනම් මේ ගැන කතා කරන්න කැමති දේශීය හෝ විදේශීය ඕන කෙනෙකුට වහන්සේලා විවෘත ආරාධනාවක් කරනවා. අපි ඒ වගේ විවෘත ආරාධනා බොහෝ කරලා තියෙනවා. එනිසා ඒක විවෘත ආරාධනාවක් අපි මේ මොහොතේ සිහිපත් කරනවා. මේ සූත්‍ර දේශනා අනුසාරයෙන්
මේ සූත්‍ර දේශන බුද්ධ අනුසාරයෙන් භාෂිත බුද්ධ භාෂිතේ මුල් කරගෙන ජරා මරණ වලින් මිදෙන ක්‍රමේ පැහැදිලිවම අපි දන්නවා. එහෙම. ඒක කෙනෙක් ප්‍රැක්ටිස් කරන්න කැමති නම් හැබැයි කවුරු හරි කෙනෙක් ඒක වැරදි කියන්න පුළුවන් නම් බුද්ධ දේශනා මුල් කරගෙන ඒත් එක්කත් ඕන කෙනෙක් එක්ක අපි සාකච්ඡා කරන්න කැමතියි. ඕන තැනක මාධ්‍ය ඇතුව හෝ නැතුව හෝ ඕන විදියක අපි සාකච්ඡා කරන්න කැමතියි. මේ සංස් මේ කියන කාරණාව බුද්ධ භාෂිතයෙන් බොරු කරන්න දෙන්නේ කාටවත්. ඒක බොරු කරන්න බෑ කිසිම කෙනෙකුට. ඇත්තම බුද්ධ භාෂිතේ මේ තාක් දැන් අපි අවුරුදු 20කට වඩා කාලයක් අපි මේක ගවේෂණය කළා. අතීතයේත් ඉතින් අපි මේ වගේ මේවා ගවේෂණය කරලා තියෙනවා. ඒ හුරු පුරුද්ද තියෙනවා. ඒ නිසා කිසිම జగතෙක් නැහැ බුද්ධ භාෂිතෙන් සූත්‍ර දේශනාවේ මේ කියන දහම් පරියාය ප්‍රතික්ෂේප කරන්න පුළුවන් జగතෙක් ඇත්තෙම නැහැ. ඒක අපි හොඳාකාරව දන්න නිසා අපි කීපවතාවක් මේක බය නැතුව අපි ඉදිරිපත් වෙන්නේ. දැන් ඔය මම නැහැ කියන අයටත් ඕන්න පුළුවන් අපි වගේ මේ දැන් අපි මේ කරන වගේ යෝජනා කරන්න. එහෙමයි. මම නැහැ කියන අය ගොඩක් කරන්නේ පාළු ගෙදර වළම් බිඳින න්‍යායක්. එහෙමයි. ඒ කට්ටිය කවදාක මේ වගේ විවෘත ආරාධනාවක් කරනෝ නම් අපි අනිවාර්යෙන් පතන කන්දේ හාමුදුරුවෝ එදාට අපි යනවා. තාම කවුරුත් නැහැ එහෙම. කවුරුත් ඔය පාළු ගෙදර වළම් බිඳින න්‍යාය තමයි තියෙන්නේ. අදුම ගානේ ඒ කට්ටිය බණ කියනෝනේ. දැන් මම නැහැ කියන අයත් බණ කියනවා. මං කියන්නේ බණ කමන්නේ බණ කියලා අන්තිමට කියන්න පොඩි වෙලාවක් තප්පර කීපයක් මේ කියන බණ ටික වැරදි කියලා කවුරු හරි ඔප්පු කරනවා නම් එන්න කියලා. අන්න ඉදාට අපි එතින්ට යනවා. කවුරුවක්වත් එහෙම කියන්නේ. දැන් අපි කියනවා. අපි කියනවා මේ කියන දහම් පරියායේ සූත්‍ර දේශනාවෙන් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කවුරු හරි జగතෙක් ඉන්නවනම් හෙටම අදම උනත් කමන ඉදිරිපත් වෙන්න අපි ඒකට විවෘත ආරාධනාවක් කරන ඕන කෙනෙකුට බොහොම කැමැත්තෙන් සුවඳව අපි පිළිගන්නවා. Well, it's Peruan Sarnai.